ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අද වෙනකොට අවිච්ඡේද වුණ පාසල් ව්‍යාපෘති 34ක් සම්පූර්ණ කිරීම සඳහා මිලියන 1456ක් අවශ්‍ය වෙලා තියෙන ඔබතුමාගේ උත්තරය පරිදි ඉතින් ඒ අනුව දැන් වසර ගණනාවක් මේ ගොඩනැගිලි අබලන් තත්වයකට පත් වෙලා තියෙන හේයින් කඩිනමින් ඒ සඳහා මුදල් වෙන් කරන්න කියලා ඉල්ලා සිටින ගමන්ම අද වෙනකොට මධ්‍යම පළාතේ පාසල් 400කට ආසන්න සංඛ්‍යාවක් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු අවශ්‍ය වෙලා තියෙනවා ඒ වගේම මේ ගමේ පාසල් ඒ කියන්නේ දැන් මේ ළඟම පාසල් හොඳ පාසල් කියන ව්‍යාපෘතියට ඇතුළත් වුණ පාසල් රාශියක දේශගුණික තත්වයන් නිසා අවදානම් තත්වයක තියෙනවා මධ්‍යම පළාතේ 300කට ආසන සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් රජය බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග මොනවද කියලා මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. කතානායකතුමනි ස්තුති ප්‍රශ්න සම්බන්ධයෙන් අපි විමසීමක් කළා මේ වෙනකොට අවශ්‍ය ප්‍රතිපාදන සහ ටෙන්ඩර් කිරීම සිද්ධ කරලා තියෙනවා. ටෙන්ඩර් කිරීම සිද්ධ කරනවා අවසන් කරලා තියෙන පාසල් 33ේම. එතකොට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට 2026 වෙනකොට මේ අවසන් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නයට අදාළව අපි මේ වසරේදී ප්‍රධාන මූලික කරගත්ත කාරණා තමයි පාසල් වල ඉතිරිව ඇති ගොඩනැගිලි සහ වෙනත් අත්‍යවශ්‍ය ගොඩනැගිලි සම්පූර්ණ කර ගැනීම සඳහා මුදල් වෙන් කිරීම. ඒ සඳහා මධ්‍යම පළාතට මුදල් මේ වර දෙගුණයක් විතර ප්‍රමාණයක් මුදල් වෙන් වෙලා තියෙනවා සහ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි විමසීමක් කළා. බොහොමයක් ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා ඉක්මනින් අවසන් කරවන්න පුළුවන් කියලා අපි හිතනවා.